එරියා 31 එකේ පිටසක් වලින් හදපු බිස්කට් පුඩින්. ඒගොල්ලෝ මලත් පාර්සලයක් කියලා තියෙනවා රාදි කියලා බලන්න. එරියා 31 බලන්න ලස්සන කියුට් ඩිසයින් එකක් පැකේජ් එකේ. ෂා very good graphic design. එරියා 31 මේගොල්ලෝගේ Instagram එකේ තියෙනවානේ. පේනවනේ? පේන්නේ නැහැ. දැන් පේනවනේ. area.31. ආහා thank you කියන්නේ වෙන එක. මම හැන්දක් ගෙනාව ගන්න. හැබැයි ඒගොල්ලෝ හැන්දක් කියලා තියෙනවා. මම ගාලා තියෙනවා area 31 කියලා. කජු වැටෙනවානේ. කජුද දාලා තියෙන්නේ. මන් දන්නේ නැහැ මොනවද කියලා. බලන්නකො මේ පැකේජ් එකේ පාටයි මේ ලෝගෝ එකේ පාටයි බිස්කට් එක අර ඇතුලේ තියෙන ජාතිය පාටයි ලස්සනට මැච් වෙන නියම කලර් තීමයක් තියෙනනේ. කලර් පැලට් එක. well done. පිටසක් වලට විතරයි මේ ආදන් කන්න තියෙන්නේ. ඕගොල්ලන්ට නෙවෙයි. තාම සීතලයි මේක. චොක්ලට් බිස්කට් පොඩි සීතල එකක්ද? මන් දන්නේ. හරිම hard surface එකක් තියෙන. පුඩින් චොක්ලට් තට්ටුවක් දාලා තියෙනවා. ඇතුලේ තදයි. මොකද්ද දන්නේ. මේ උඩට දාපු කෑලි වලට මම එච්චර ආස නැහැ. මට කද්දි soft එකට කන්න තියෙන්න ඕනේ. මේගොල්ලෝ ඉතින් දාලා තියෙනවා හැමෝටම කන්න හදන්නේ. මේ බිස්කට් ඇතුලේ තියෙන්නේ. පේනවද? මාරි බිස්කට් වගේනේ. ඉන්න පෙන්වන්න මේ කාලා වෙන්න නම් ඔයාලට. හරිම ක්‍රීමි චොක්ලට් එකක් මේගොල්ලෝ දාලා තියෙනවා මේකට. ඒකේ පණිවිඩ වැඩි නෑ. ගානට තියෙනවා. මං හරියසේ පණිවිඩ අඩු කෑම කන්න. මම මේ මාදිරියට පිසිනේ ගන්න ගොඩක් ආස කෙනෙක් නෙවෙයි. ආපහු කියන මේ උඩට දාපු කැට වගේ එකට මං එච්චර කැමති නෑ. හැබැයි ඇතුලේ තියෙන මේ බිස්කට් පුඩින් එකට පේනව නේද ඔයාලට? මේ තියෙන බිස්කට් තට්ටු. අපි මේ කෑලි අයින් කරලා කම එකපාර. හරිම ක්‍රීමි මේක. නියමයි. මං කලින් කියව කතාව මං ඉල්ලා ආස් කර ගන්නවා. මොකද්ද? මං කියම කැට දාන එක හොඳ නෑ කියලා. ඇත්තට හොඳ නෑ කිව්වට ප්ලේන් චොක්ලට් පුඩින් එක හැපිගෙන යද්දි ඒක මැදින් අර කැට හැපෙද්දි කර ගාලා පොඩි ගතියක් තියෙනවා ඒකේ. ඒකේ වැරද්දක් නෑ. ඒක හොඳයි දාපු එක. මේක කද්දි මුලින්ම මට තේරුණා චොක්ලට් අයිස්ක්‍රීම් එකක් කනවා වගේ. ඊට පස්සේ කේක් එකක් කනවා වගේ. හරිම සොෆ්ට් එක නියමයි. පිටසක් වල මේකට අනිවාර්යෙන් ආසෙන් කනවා ඇති. 10න් කීයක් දෙනවද මේකට? 10න් 9ක් දෙනවා මේකට. ඇයි? 10න් 10ක් දෙන්නේ නැත්තේ. 10න් 10ක් දෙන්නේ වනිලා කෑම වලට විතරයි. චොක්ලට් වලින් අදපු කෑමක් නම් මේක. ඉස්තරම්ම චොක්ලට් කෑමක් මේක. මේක 4-5 දෙනෙක්ට ඇති කියලා මට හිතෙනවා දැක්කාම. මට මේකේ භාගයක් විතර තනියම කන්න පුළුවන්. ඊට වඩා නම් කන්න බෑ. මත් වෙනවා. මම මේක Instagram link එක දාන්න. කොහෙන් හරි වීඩියෝ වැටි Instagram එකක් හරි. මේක ගන්න කොහෙන්ද කියලාත් මම දාන්නම්. ඕගොල්ලන්ට ගන්න ඕන නම්. මේගොල්ලෝ පික්නික් කරනවද? මට අහගන්න බැරි වුණා. ඒක දාගෙන ඉන්න ඕනේ යාර. හරිම වැරදි කෙනෙක්ට රිවිව් කරන්න දුන්නේ මේක. හොඳයි. හොඳ ඩෙසර්ට් එකක් අද ගෑවේ. 10න් 9ක් දුන්න එක වටිනවා. මේගොල්ලෝ මට බිස්නස් කාඩ් එකකුත් ඇවිල්ලා තියෙනවා. මෙන්න බලන්න. ලස්සන බිස්නස් කාඩ් එකක්, ලස්සන ෆොන්ට් එකක්, ලස්සන කලර් පැලට් එකක්. හරි ආසයි. නයිස් ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. ඉතින් ඕගොල්ලෝ චොක්ලට් දාපු බිස්කට් පුඩින් එකක් කන්න අමතක කරන්න එපා.